කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් අද vlog එකෙන් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපි ගිය බාලි tour එක ගැන. ඉතින් අපිට ලැබුණු experience, අපි ගිය flight, අපිට හම්බුණ meals, මේ හැමදේම මම අද ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් අපි දෙන්න එයා ටිකට් දෙකත් අරගෙන එහෙම duty free එක පැත්තට යන තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ අපි යන ෆ්ලයිට් එක. ඉතින් අපි දෙන්නට ඩියුටි ෆ්‍රී එක පැත්තේ චුට්ටක් ඉඳලා ආපු නිසා වෙලාව යනවා තේරුණේවත් නැහැ. ඉතින් අපි දෙන්න ඉක්මනට ගියා අපේ ෆ්ලයිට් එකට. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ 12:05ට. ඉතින් අපේ මීල් ටයිම් එකත් හම්බුණා. ඇත්තටම හරිම බඩගින්නේ තමයි මම නම් හිටියේ ඒ වෙලාවේ. ඉතින් මම ගත්තේ නූඩල්ස් එක, හස්බන්ඩ් ගත්තේ චිකන් රයිස් එක. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද කියලා. අපිට බාලි වලට යන්න තිබ්බේ ලංකාවේ ඉඳලා මැලේසියාව වලට ගිහිල්ලා මැලේසියාව වල ඉඳන් තමයි බාලි වලට ට්‍රාන්සිට් වෙන්න තිබ්බේ. ඉතින් අපි දැන් තමා මැලේසියාව වලට ආවේ. මේ මැලේසියාවේ එයාපෝට් එක ඇත්තටම හරිම ලස්සනයි. මැලේසියාව වලත් අපි පැය 2ක් වගේ වෙන්න හිටියා. හරිම ලස්සන එයාපෝට් එකක්. ඉතින් අපි අපේ ඊළඟ ෆ්ලයිට් එක එනකම් පැය 2ක් විතර වගේ වෙන්න හිටියා. දැන් අපි හදන්නේ මැලේසියාව වල ඉඳලා බාලි වලට යන්න. ඉතින් මං අද ආවේ මං හරිම ආසාවෙන් එන්න හිටපු ගමනක්. බාලි කියන්නේ හරිම ලස්සන රටක්. බලන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි දවස් 2ක් මේ බාලි වල ඉන්නවා. ඉතින් ඉස්සරහට කියන මම vlog වලින් ඔයාලට මෙහි තියෙන අපි බලන්න ගිය තැන් හැමදේම ඔයාලත් එක්ක මම share කරගන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ vlog එකකින්. හරි, දැන් ඔන්න අපේ next meal time එකත් ආවා. ඉතින් මම මේ පාර ගත්තේ චිකන් රයිස් එකක්, හස්බන්ඩ් ගත්තේ සීෆුඩ් රයිස් එකක්, මං ජූස් වලට ගත්තේ ඇපල් ජූස්, හස්බන්ඩ් ජූස් වලට ගත්තේ ඔරේන්ජ් ජූස්. ඇපල් ජූස් එක ළමයි මේකේ හම්බුණා මට ඩෙසර්ට් වලට වෝටර්මෙලන්, පයිනැපල්, මෙලන්. හැබැයි මෙලන් එක නම් මට එච්චර සෙට් උනේ නැහැ. වෝටර්මෙලන් එක නම් රසයි. ඔයාලට පේනවද මේ view එක? මාර ලස්සනක් නේ. ඔන්න අපි පැය 2.5 වගේ ගමනකින් පස්සේ බාලි වලට ආවා. ඉතින් අපි දැන් ඉන්නේ බාලි වල එයාපෝට් එකේ. අපි බාලි වලටත් ආවා. මේ තියෙන්නේ බාලි වල ඩියුටි ෆ්‍රී එක.
ඉතින් අපි මේ ආපෝට් එකේ ඉඳලා අපි යන්න ඉන්නේ අපි නතර වෙන්න ඉන්න හොටෙල් එකට. ඊට කලින් අපි යනවා ලස්සන view එකක් තියෙන හොටෙල් එකට අපේ ලන්ච් එක ගන්න. ඉතින් මේ විදිහට තමා අපිව බාලි වලට පිළිගත්තේ. මේ ඉන්නේ අපිත් එක්ක ගිය ටීම් එක. ඉතින් ඔන්න අපේ බාලි වල ටුවර් එක මෙතන ඉඳන් පටන් ගන්න තමයි යන්නේ. මං ඊළඟ vlog එකේදී අරගෙන අපි බාලි වල දවස් 2ක් ඉන්නවා. ඊට පස්සේ ඉන්දුනීසියා යනවා. shopping කරන්න ගොඩක් වීඩියෝස් තියෙනවා. ඊළඟ vlog වලින් ඒවා මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් අදට මං ගිහින් එන්නම්. Thank you. Bye.